හායි මචංලා කොහොමද ඉතින් අද ආවේ පෞගි දවසක කියන්නේ දවසකට දෙකකට විතර කලින් පොඩි මුහුණ දීපු පොඩි එක්ස්පීරියන්ස් එකක් කියන්න. ඇත්තටම මේ ගවිලා මේ පෞගි දවසවල ලංකාවේ මේ පොඩි කතා බහට ලක්වුණු මාතෘකාවක් සම්බන්ධ. ඒකයි මට මේක කියන්න ඕනෙමයි කියලා හිතුනේ. වීඩියෝ එකක් කරන්නත් හේතුව මේ පෞගේ දවසක මම මේ දවස් ටිකේ මම වැඩ කරන පේෂන් එක මම බලාගන්න පේෂන් එක මම ගියා හොස්පිටල් ගියා මේ ක්ලිනික් එකට ගිහිල්ලා කොහොම හරි පේෂන්ගේ නම්බර් එක කෝල් කරනකම් පොඩ්ඩක් වෙලා ඉඳගෙන ඉන්නකොට ඒ ළඟ මම මේ ඒකේ ෆොටෝ එකකුත් මම මෙතන දානවා බලන්න පුළුවන්. මේ මම දැක්කා මේ ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඇටෙන්ඩන්ස්ලා තව ස්ටාෆ් එක ඔක්කොම ඇවිල්ලා මේ එක තැනකට ඇවිල්ලා ඒගොල්ලෝ මාස්ක් ගලවලා පොඩ්ඩක් මූණ පෙන්නනවා. මොකද්ද මේ විජ්ජුම්බරේ මොකද්ද මේ සීන් එක කියලා මම පොඩ්ඩක් බැලුවා හිමීට. මොකද එතන ඊට පස්සේ එතරම් ෆොටෝ එකක් මේ නෝටිස් එකක් දාලා තිනවා ෆොටෝ ගන්න වීඩියෝ කරන්න මේ තහනම් කියලා. ඉතින් ඕක පේන්න මේ කරන්න බෑ. ඉන්න මට ෆොටෝ එකක් විතර ගන්න පුළුවන් උනේ මේ ප්ලේස් එකේ. එතන විදිහට මම නිකන් බැලුවා මොකද්ද මේ සීන් එක කියලා. මම බලනකොට මේ ෆේස් සයින් එක. ඒ කියන්නේ ඩියුටි රිපෝට් and off report. ඒ කියන්නේ ඩියුටි ඉවර වෙලා යනකොට මූණ පෙන්නලා යනවා. ඩියුටි ඔෆ් වෙලා මේ ඩියුටි ආවට පස්සේ මූණ පෙන්නලා යනවා. අපේ ෆින්ගර් ප්‍රින්ට් එක වගේ. දැන් මට කල්පනා වුණා යකෝ ලංකාවේ තාම මේ අර පොතේ අත්සන් කරන එකෙන් ෆින්ගර් ප්‍රින්ට් එකට මාරු වෙන්න බැරුව උද්ඝෝෂණ ස්ට්‍රයික් අකුරට වැඩ මොනවද කරන්න තියෙන ඔක්කොම කරනවා. දැන් මේ රටවල් වල ඇත්තටම මේ ෆේස් සයින් එක යන්නේ ෆින්ගර් ප්‍රින්ට් එකක් දැන් ඒකත් එක්ස්පයර් දැන් ෆේස් සයින් එක යන්නේ. ලංකාවේ තාම ෆින්ගර් ප්‍රින්ට් එකට චේන්ජ් වෙන්න බෑ ස්පෙෂලි ගවර්න්මන්ට්. හේතුව මොකක්ද හේතුව? ඒ කියන්නේ ෆින්ගර් ප්‍රින්ට් එකට හරි මාරු වුණොත් අර හොරට OT දාගන්න එක කරගන්න බෑ. ඊට පස්සේ හැමෝම නෙමෙයි මම මේ කියන්නේ සමස්තයක් වශයෙන් මේ පොදුවේ මේ කිව්වට මේ හැම රාජ්‍ය සේවකයන් මෙහෙමයි කියලා මම කියන්නේ මේ හේතුව අර සමහරු ඉන්නවනේ හොරට OT දාගන්න බෑ. 5ට ඕෆ් වෙලා යන්නේ. හැබැයි පොතේ අස්සම් කරන්නේ 6 7 එහෙම දාලා. ඊට පස්සේ ඩියුටි රිපෝට් කරලා ගෙදර වැටික් කරගෙන හවස ඇවිල්ලා ආයි ඕෆ් එක දාන්න බෑ. ඕෆ් රිපෝට් කරන්න බෑ. එතකොට රිපෝට් කරන වැඩට වෙලා ඇවිල්ලා ඉන්න ඕනේ. මේ ඔන්න ඔය වගේ හේතු හින්දා තමයි ඕක මේ ෆින්ගර් ප්‍රින්ට් එකත් එපා කියන්නේ. දැන් ලංකාවේ ෆින්ගර් ප්‍රින්ට් එකත් එපා කියනකොට වෙනත් රටවල දියුණු කියලා කියන මේ ගොඩක් රටවල දැන් යන්නේ ෆේස් සයින් එක. මූණ අපි ඇඟිල්ල ගහනකොට ඔන්න උකයි තත්ත්වේ ලංකාවේ. ඉතින් ගයිස් කියන්නේ ඇත්තට ඔය තත්ත්වෙ දියුණු වෙන්න ඕනේ. දියුණු වෙන්න ඉතින් මේ ඒ ටෙක්නොලොජි එක ආවොත් ගොඩක් ඔය මේ හොරකම් කරන එක හොරට වැඩ කරන එක ඒ ඔක්කොම අඩු වෙනවා අනිවාර්යයෙන්. මොකද එතන ඉවෙන් chance එක අඩු වෙනවා මේ දේවල් කරන්න තියෙන. ඉතින් ඒ හින්දා තමයි සමහරක් මිනිස්සු සමහරක් කට්ටිය ඒකට අකමැති වෙන්නත් හේතුව තමයි ටෙක්නොලොජි එකට අකමැති වෙන්නත් හේතුව ටෙක්නොලොජි එක දන්නේ නැති ගම නෙමෙයි. ඒක ඇවිල්ලා නොලෙජ් එක දෙන්න පුළුවන්. හැබැයි අර තමන්ගේ තියෙන ඇටිටියුඩ් එක මේ මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්න බැරි එක තමයි අංක 1 හේතුව මම දකින විදිහට. ඔය මේ ටෙක්නොලොජි එක එපා කියන හේතුව. ඒ වගේම තමයි තව දෙයක් ගයිස් මම මේකත් දැක්කා. මේ දැන් අපි ක්ලිනික් එකට ගියාම එන්ට්‍රන්ස් එකෙන් දෙනවා අපිට නම්බර් එකක්. ඒක ඇවිල්ලා සිස්ටම් කරපු නම්බර් එකක් දෙන්නේ අපේ IC නම්බර් එකට. පේෂන්ට්ගේ ID කාඩ් නම්බර් එකට දෙනවා නම්බර් එකක්. ඒ නම්බර් එකෙන් තමයි එදා දවසේ ඒ ටික ඔක්කොම කරන්නේ. එතකොට පේෂන්ට් ડોක්ටර් ළඟට යන්න කලින් පේෂන්ට්ගේ මොන පේෂන්ට් කෙනෙක් ගියා මොන ලෙඩේට ගියත් බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරනවා. ඊට පස්සේ ඩයබටිස් පේෂන්ට් කෙනෙක් නම් ෂුගර් චෙක් කරනවා. O2 ලෙවල් එක නැත්නම් ඔක්සිජන් ලෙවල් එක චෙක් කරනවා. ඒ ඔක්කොම චෙක් කරලා තමයි පේෂන්ට්ව මේ ડોක්ටර් ළඟට යවන්නේ. ඊට පස්සේ ડોක්ටර් ළඟට ගියාමත් ඒ පේෂන්ට් කලින් රෙජිස්ටර් වෙච්ච ඒ හොස්පිටල් එකේ රෙජිස්ටර් වෙච්ච මේ පේෂන්ට් කෙනෙක් නම්
ඒ පේෂන්ගේ IC නම්බර එක ගැහුවම පේෂන්ගේ A to Z හෙල්ත් කන්ඩිෂන් එක ඩොක්ටර්ට බලා ගන්න පුළුවන්. ආයි පොත් පෙරලා බලන්න එහෙම මුකුත් නැහැ. පේෂන්ට් ඉෂුව කරපු මෙඩිකේෂන් මොනවද, ඊට පස්සේ පේෂන්ට්ගේ හෙල්ත් කන්ඩිෂන් එක මොකද්ද, තියෙන ලෙඩ රෝග මොනවද, සියලුම දේ A to Z එනවා ඩොක්ටර්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩොක්ටර් අලුතෙන් මොන හරි මෙඩිකේෂන් දෙනවා නම් ඒවත් සිස්ටම් එකට දානවා. ඒ වගේ තමයි පේෂන්ට්ගේ කරන්ට් සිටුේෂන් එක, කියන්නේ දැනට තියෙන තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය මොකද්ද කියන එකත් සිස්ටම් එකට දානවා. ඇත්තටම මේ හරිම පහසුයි. ඩොක්ටර්ස්ලටත් පහසුයි, ලෙඩාටත් පහසුයි. රස්තිය අඩු වෙන්න දෙයක් නැහැ. ගියා ගිහිල්ලා අර නම්බරයට අනුව ටක් ගාලා සිස්ටම් එක හරහා නම්බර් එක කෝල් කරනවා. කෝල් කරාම ඒ අදාළ යන්න ඕන තැනක් කියනවා. එතෙන්ට යන්න තියෙන්නේ. ගියාම ඩොක්ටර් ඉන්න ඩොක්ටර් බැලලා රස්තිය අඩුවක් නැහැ. කාලයත් ඉතුරුයි. අපි මොකක් හරි වාහනයක් හය කරන් යනවා නම් ඒ සල්ලිත් ඉතුරුයි. හරිම පහසුයි. ඉතින් මං කියන්නේ මේ தත්ත්වය ඒ වගේ දෙයක් ලංකාවටත් එන්න ඕනේ. මේ මහ ලොකු ගණන් මේ ඉන්වෙස්ට් කරලා කරන්න ඕන දේවල් නෙමෙයි. ඇත්තටම මේ ටෙක්නොලොජි එක ලංකාවේ නැතුව නෙමෙයි. ටෙක්නොලොජි එක ලංකාවේ තියෙන මීට වඩා දේවල් සමහර ප්‍රයිවට් සෙක්ටර් එකේ මේ වඩා දේවල් තියෙනවා. ටෙක්නොලොජි එක ලංකාවේ තියෙනවා. වැඩි තියෙන ටෙක්නොලොජි එක ලංකාවේ හොස්පිටල් වලට රාජ්‍ය ආයතන වලට දෙන්නේ නැහැ. දුන්නත් ගන්න බෑ. හොඳ උදාහරණේ ෆින්ගර්ප්‍රින්ට් එක. ෆින්ගර්ප්‍රින්ට් එක කියන එක අද වෙනකොට ලංකාවේ පෞද්ගලික ආයතන වල තියෙන දෙයක්. මේක ගවර්න්මන්ට් එකට දෙන්න හරි අමාරුයි. හේතුව මොකද්ද? අර හොරට OT දාගන්න එකයි, හොරට වැඩ කරන එකයි, ඔය සීන් අඩු වෙනවනේ. එතකොට අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ දේවල් ලංකාවේ හැදෙන්න ඕනේ. හැදුනොත් ඉතින් හොඳ අනාගත පරපුරට හොඳ ලංකාවක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ඇත්තටම සතුටුයි එහෙම වුණොත්. ඒ වගේම තමයි මේ කියන්න ඕනේ. hina යනවා කියනකොට මේ ඒක තමයි මට කියන්න ඕන උනේ. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. හරි. ඉතින් ඕගොල්ලන්ට මොන හරි මේ ගැන අදහසක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ලෝභ වෙන්න එපා. රතු පාට බටන් එක ඔබන්න. notification එක ඔබලා තියාගන්න. වීඩියෝ එකක් දැම්මොත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ටත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලා සිටිනවා. හරි. නැවත ආයෙත් හමු මේ වගේ වීඩියෝ එකකින්. එහෙනම් guys පරිස්සමට ඉන්න. ජය වේවා.